Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක share කරගන්නේ මම මගේ බබාට fruits දෙන විදිය. මේක නම් ඉතින් ස්පෙෂල් වීඩියෝ එකක් නෙමෙයි. මේක හැමෝම ඉතින් හැම අම්ම කෙනෙක්ම බබාලට fruits දෙනවනේ. ඒත් මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න. මම අද දෙන්නේ එයාට ඇපල් දෙනවා, කොමඩු දෙනවා, කෙසෙල් දෙනවා, අඹ දෙනවා. ඊට අමතරව දෙලම් දෙනවා. දෙලම් නම් මම දෙන්නේ ජූස් එකක් හදලා. ඊට පස්සේ යෝගට් එකක් දෙනවා. මුලින්ම අපි කොමඩු ගෙඩිය මේ විදියට කපා ගන්නවා. ඒක අපි පොත්තු අයින් කරනනේ බබාලට මේ හපන්න අමාරුයිනේ. ඒකින්ද මම මේ විදියට පොත්තු අයින් කරලා ඒව ඇට අයින් කරගන්නවා. ඊට පස්සේ ඒක අපි චූටියට කපා ගන්නවා. ගොඩක් චූටියට තමයි කපා ගන්න. මගේ බබාට තාම මාස 11යි. එයාට දැන් කෑලි හපන්න පුළුවන්. ඒකින්ද මම චූටියට කපලා දෙනවා. මට මෙතනදි හිතෙනවා මේ කපන කෑලිත් ලොකුයි කියලා. ඒ හින්දා මම ආයේ මේක තවත් චූටියට කපා ගන්නවා. කොමඩු කියන්නේ ගොඩාක් ගුණ පළතුරක්. ඒක බබාලට දෙනවා නම් හොඳයි. මම නම් බබාට දෙනවා. මොකද එයා කන්න ආසයි, කොමඩු කන්න ආසයි. ඒක හින්දා මම දෙනවා. දැන් ඊළඟට මම කෙසෙල් මේ විදිහට සුද්ධ කරගෙන මම මේ ඔක්කොම පළතුරු හොදලා තියෙන්නේ guys. මට කියන්න හිතුණා. සෝදලා දැන් මේ විදිහට මේක කපා ගන්න. දෙපැත්ත කපා ගන්නවා. කපලා කෙසෙලුත් චූටි කෑලි තමයි මම කපා ගන්නෙ. චූටි බබාට කන්න පුළුවන් විදිහට තමයි මම කපා ගන්නෙ. මොකද ලොකු කෑලි මේ කෑවොත් එයාට හිර වෙනවනේ. චූටි බබාලගේ උගුර තාම චූටිනේ. ඉතින් එයාලට කන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් තමයි. චූටි කෑලි තමයි එයාලට කන්න පුළුවන්. කෙසෙලුත් මම මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අඹ කෑල්ලක් තියෙනවා. ඒක මම කලින් දවසේ දීපු අඹ ගෙඩි ඉතුරු කෑල්ල. ඒකත් මම මේ වගේ කොටු විදියට කපා ගන්නවා. අපේ බබා පළතුරු කන්න ආසයි. ඊට පස්සේ කොළ ඇපල් චුට්ටක් දෙනවා. මම නිතරම කොළ ඇපල් දෙන්නේ නැහැ. එයාට ඉඳලා හිටලා තමයි මම කොළ ඇපල් දෙන්නේ. ඒකත් මම ගොඩක් හීනියට කපා ගන්නවා. ඇපල් හයියයිනේ. එතකොට එයාට කන්න අමාරුයි. මම ඒකෙන් තමයි චූටි කෑලි කපා ගන්නේ. මම මේක අනිවාර්යයෙන්ම දවසට එකපාරක් දෙනවාමයි. මොකද ෆෘට්ස් එයාලට ඕන හින්දා මම අනිවාර්යයෙන්ම දවසට එකපාරක් ෆෘට්ස් එයාලට දෙනවා. ඊට පස්සේ මම එයාට යෝගට් හැඳි දෙකක් විතර ඇඩ් කරගන්නවා. මොකද අපේ බබා හරි ආසයි යෝගට් ඇඩ් කරලා ෆෘට්ස් ගන්න. ඉතින් මම හයිලන්ඩ් යෝගට් එක තමයි යූස් කරන්නේ. බබාට දෙන්නේ මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මම ගත්තේ. දෙලුම් ගෙඩියක් මම කපාගෙන ඒක මම ජූස් එක හදන එක නම් මෙතන වීඩියෝ වෙලා නෑ guys. ඒකට sorry. මම ඒක බබාට බොන්න තමයි හදන්නේ. ඒක තාම යට කන්න බැහැනේ. ඒකින්ද මේ විදියට මම කපලා එයාගේ කප් එකට මිරිකලා ගන්නවා. මේ පේනවනේ මම යාට හදාගත්ත ජූස් එකයි ෆෘට් ප්ලේට් එකයි යෝගට් ඇඩ් කරලා තියෙනවා. බලන්න මම චූටි කෑලි කොට තමයි කපාගෙන තියෙන්නේ හැම ෆෘට්ස් එකකින්ම. බලමු guys අපේ බබා දැන් කන විදිය. මේ බලන්න එයා ෆෘට්ස් කන විදිය. ෆෘට්ස් කන්න ආසයි. මම දන්නේ මම ප්‍රෙග්නන්ට් කාලෙත් ගොඩක්ම මට කන්න පුළුවන් නේ ෆෘට්ස් තමයි. ඒකින්ද මම හිතන්නේ බබත් ආසයි. බබා ගොඩක් වෙලාවට එයා දැන් අතින් කන්න try කරනවා තාම එයා කෑම පොඩි කරලා දානවා විතරයි. දැන් එයා ටික try කරනවා. කොහොම දුන්නාම කන්න. මේ දෙලම් ජූස් එක බොන විදිය. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.